මෙයා තමයි මේ මසාජ් කරන ගෑනු කෙනා. 1914 මේ හොටෙල් එකේ තිබිච්ච විදිය. ලික වර්ග ගොඩක් තියෙනවා, වයින් වර්ග ගොඩක් තියෙනවා. hello අයිබෝන් guys. ඔන්න ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් ඉතාලියේ 3 star hotel එකක් මොන වගේද කියලා. ඒ වගේම තමයි මගේ channel එකේ අලුතෙන් වීඩියෝ එකක් බලන කෙනෙක් නම් දැන්ම channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න මේ වීඩියෝ share කරගෙන යන්න. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් hotel එකේ front එක. මේක සමහර කාලට ලස්සනට මල් වවල ගොඩක් ලස්සනට තියෙනවා. ඒ වගේම මෙතන තට්ටු 4ක් පේන්න තිබුණාට මීට යටත් තව තට්ටුවක් තියෙනවා. එළවලු මාස් වර්ග ඒ වගේ දේවල් තට්ටුවේ තමයි ස්ටෝස් කරලා තියෙන්නේ. ඔයාලට මුලින්ම කියන්න ඕන මේ ප්‍රදේශය ටුවරිසම් ප්‍රදේශයක් නිසා අවුරුද්දෙන් මාස 10ක් වගේ තමයි වර්ක් කරන්නේ. ඒ කියන්නේ මේ කාලේ මේ හොටෙල් එක වහලා තින්නේ. හැබැයි අපිට ඇතුලේ තියෙන්නේ මොන වගේ දේවල්ද මොන වගේ ප්‍රොසෙස් එකක්ද මේක යන්නේ කියලා බලා ගන්න පුළුවන්. එන්න යන්න මාත් එක ඇතුළට. ඇතුළට එනකොටම ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් රිසෙප්ෂන් එක. මෙතන අපි අයියත් ඉන්නවා. එයාට තැන්ක් යූ කරන්න ඕන මේ හොටෙල් එකේ වීඩියෝ එක කරන්න අවසරය අරන් දුන්නට. අයියා තමයි මේ හොටෙල් එකේ වර්ක් කරන්නේ. අයියා තමයි මේකේ ගොඩක් විස්තර දන්නේ. අපි ආගෙන් අහලා බලමු මොන වගේ දේවල්ද මේකේ තියෙන්නේ කියලා. අනිත් මෙතන අයියා ඉන්නවා. අපි අයියගෙන් අහලා බලමු මේ හොටෙල් එකේ අතීත කතා මොන වගේද කියලා. ඔව් මල්ලි. දැන් මේ මෙසෝලාගෝ 2007 අවුරුද්දේ අගෝස්තු මාසේ තමයි මේ හොටෙල් එකට අවුරුද්ද 100ක් පිරීම නිමිත්තෙන් තමයි මේ මුළු ස්ටෝරි එකම හදලා තියෙන්නේ. මේ තමයි 1914 මේ හොටෙල් එකේ තිබිච්ච විදිය. මුලින්ම මේ හොටෙල් එකේ තිබිච්ච විදිය. මේ ස්ටෝරි එක තියෙන්නේ 1905 ඉඳලා පටන් අරගෙන 1873 1959 අවුරුද්දේ ෆැමිලි එකම මුළු ෆැමිලි එකම එකතු වෙලා කරපු හොටෙල් එකක්. මේ තමයි ෆැමිලි ගෲප් එකේ ෆොටෝ එකක් තියෙනවා. ඊළඟට තියෙනවා ලුයිජි තොක්කොලි. මේ තොක්කොලි තමයි මෙයාලගේ සර්නේම් එක වෙන්නේ. එයාලා තමයි මේ හොටෙල් එක ආරම්භ කරලා මේ ඉස්සර තිබිච්ච රිසෙප්ෂන් එකේ ඉන්න ඉස්සර මේ ඔරුවලින් ගිහිල්ලා මාළු අල්ලගෙන ඇවිල්ලා මාළු බැදලා දීලා තමයි මුලින්ම යාලා මේ බිස්නස් එක පටන් ගන්න තියෙන්නේ. ඒ ස්ටෝරි එක තමයි මේ ඔක්කොගෙම වික්ටෝරියෝ නොවාලි. දැන් අපේ බොස්ගේ නම නොවාලි ආල්දෝ තොක්කොලි. එයාලගේ පරම්පරාවෙම ස්ටෝරි එක තමයි අවුරුදු 100ක් පිරීම නිමිත්තෙන් 2007 ගහපු සමරුව තමයි මේ පේන්න තියෙන්නේ. ඔයාලා දැන් අයියා කිව්වා වගේම මේ හොටෙල් එක මුලින්ම පටන් අරන් තින්නේ හැබැයි තියෙනවා විල. මේ විලෙන් මාළුව අල්ලලා ඒ මාළු බැදලා විකුණන තැනක් විදිහට තමයි මේ මෙතන පටන් අරන් තින්නේ. පස්සේ තමයි ටිකටින් ටික පරිවර්තනය වෙලා දැන් 3 star හොටෙල් එකක් දක්වා වර්ධනය වෙලා තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ තියෙන පොඩි ස්පේස් එකේ තමයි ওই මාළු අල්ලලා බැදලා විකුණලා තියෙන්නේ. මෙන්න මේ කොටසේ තමයි. ඊගාවට බලමු ඩයිනින් ඒරියා එක මොන වගේද කියලා. මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ඩයිනින් ඒරියා එක මොන වගේද කියලා. ඇතුළේ 100 දෙනෙක්ට එකපාර වාඩි වෙලා ආහාර ගන්න පුළුවන්. තව එළියෙත් තියෙන අවුට්සයිඩ් එකෙත් තියෙනවා. හොටෙල් එක මේ දවස්වල වර්ක් කරන්නේ නැති නිසා තමයි මේ ෆොටෝ උඩ ගහලා තියෙන්නේ. නැත්තම් මේ ෆොටෝ එහෙම ලස්සන තියලා ගොඩක් ලස්සන මෙතන තියෙනවා. මෙතන තමයි බුෆේ සෙට් එක තියන්නේ. ඒ වගේම මෙතන මේ වයින් වර්ග දෙකක් තියෙනවා. මෙතන තියෙනවා කැෆේ මැෂින් එකක්. තාමදර පිට්ටියක් තියෙනවා. වයින් තමයි තියෙන්නේ. මෙතන බුෆේ සෙට් එකක් යන්නේ. මෙතන බුෆේ සෙට් එකක් යනවා.
ජූස් වර්ග කිහිපයක් හදාගන්න පුළුවන් මේ ජූස් මැෂින් එකක් තියෙනවා මෙතන. ඔය විදිහට තමයි ඉතින් ඩයිනින් ඒරියා එක. රිසෙප්ෂන් එකට ආපු ගමන් ඉතින් ඕනම ගෙට ඕන රූම් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් කැෆේ බොන්න එන්න පුළුවන්. එහෙම නැත්නම් උදේ දවල් රාත්‍රී ආහාර ගන්න විතරක් එන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා රූම්ස් වලට යන්න ලිෆ්ට් එක තියෙනවා. ඒ වගේම පඩිපෙළක් තියෙනවා. කැන්වියක් යූස් කරන්න පුළුවන්. අපි ගාඩ ගිහින් බලමු බාර් එක මොනවද කියලා. ලික වර්ග ගොඩක් තියෙනවා, වයින් වර්ග ගොඩක් තියෙනවා. සාමාන්‍ය නැති එකක් නෙවෙයි මේක හැම ලික වර්ගයක්ම වගේ ඇතිනේ. ඔව්. මුලින්ම තියෙනවා මේ පොසෙක්කෝ කියලා වයින් එකක්. ඊට පස්සේ තියෙන්නේ ඒකම තමයි. නෑ ඊළඟට තියෙන්නේ මේ කියන්නේ ඉතාලි භාෂාවෙන් කියන්නේ වීනෝ බ්‍යාන්කෝ. සුදු වයින්. සුදු වයින් එක. සුදු වයින් එක තියෙනවා ඊට පස්සේ මෙතන. ඊට පස්සේ බියර් එක තියෙනවා. මෙතන තියෙනවා බියර් එක. රතු වයින් නේ. වීනෝ රෝසෝ. රතු වයින්. රතු වයින්. මෙතන මේ පර්සන්ටේජ් එක එහෙම ගහලා තියෙනවා. ওই ටික තියෙනවා උතන. මෙතන තියෙනවා කැෆේ මැෂින් එක. ඔය වගේ අයිටම් ටිකක් තමයි ඉතින් මේකේ තින්නේ. මේකට වයින් එන විදිය ඉස්සරහට බලා ගන්න පුළුවන්. හිතා ගන්න බැරි විදිහකට තමයි මෙතන වයින් එන්නේ. බලමු ඒක ඉස්සරහට. අපි ගාවට ගිහිල්ලා බලමු හොටෙල් එකේ බෑක් එකට මාර ලස්සන view එකක් තියෙන්නේ කියලා බලමු. මේ වගේ මාරම ලස්සන view එකක් තමයි බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන පල්ලෙහා මේකේ බෝට්ටු සර්විස් එකක් එහෙම තියෙනවා. දැන් මෙතන බෝට්ටු දෙකයි තියෙන දැනට එන්ජින් මෙහෙම අයින් කරලා තියෙන මේ කාලේ වර්ක් කරන්නේ නැති නිසා. ඒක දැන් මේ හොටෙල් එක වහලා තියෙන නිසා රිපෙයාර් වැඩ වගේක් යනවා. ඒකයි මේ විදිහට හදලා තින්නේ. ඔයාලට මේ පහලින් බලා ගන්න පුළුවන් ස්විමින් pool එක මේකේ. මේ දවස්වල මේක වහලා තින්නේ ඒවට දාන්න ඕනේ කිමිකල් වර්ග දාලා මේක ආවරණය කරලා තින්නේ මේ විදිහට. නැත්තම් මොකද හිම වැටෙනවා. ඒ නිසා මේක සවුත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට සේෆ්ටි විදිහට මේ විදිහට ආවරණය කරලා තින්නේ මේක. අපි ඊගාවට ගිහිල්ලා බලමු මේකේ රූම් එකක් මොන වගේද තියෙන්නේ කියලා. ලිෆ්ට් එකෙන් මුලට ගිහිල්ලා බලමු. ඉතින් මේ විදිහට තමයි උඩට එනකොටම බලා ගන්න පුළුවන්. අපි දැන් ඉන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ. ඒ වුණාට මේක දෙවෙනි තට්ටුව. මොකද යටම තියෙන රිසෙප්ෂන් එකයි ඩයිනින් ඒරියා ඒ ටික තමයි දෙවෙනි තට්ටුවේ තමයි දැන් මේ ඉන්නේ. මේ විදිහට මේ බලා ගන්න පුළුවන් මේ සේෆ්ටි වඩාකදී ඉන්නක් එහෙම ඇති වුණොත් ඒකට අවශ්‍ය දේවල් වතුර ඒ වගේ දේවල් තමයි මේ ඉන්නේ. මේ ඉන්නේ මොන උපකරණයක්? මේ කාඩ් එක තමයි මෙහි කී එක විදිහට යූස් කරන්නේ. අපි අද උඩට ගිහිල්ලා බලමු මොන වගේ දේවල් තියෙන්නේ කියලා. මේවා රෙඩි කරලා නෑ මොකද දැන් වර්ක් කරන්න නැති නිසා මේවා රෙදි අයින් කරලා දැන් මේ සාමාන්‍ය විදිහට තමයි මේවා තියලා තින්නේ. මෙතන මිරර් එකක් එහෙම තියෙනවා. මේක පුටුවක් වගේ පේන්න තිබුණාට මේක සාමාන්‍යයෙන් දැන් සෙනග ගොඩාක් ඉන්න කාලෙට මේකත් ඇඳක් කරන්න පුළුවන් මේකේ. මේ උස්සලා මෙතන ඩබල් ඇඳක් තමයි මෙතනත් සෙට් කර. මෙතන තියෙන පොඩි සේෆ් පොක් වගේ එකක් මේ එන කට්ටියන්ට යාලගේ සල්ලි ඩොකියුමන්ට් වගේ වටිනා කියන දේවල් මේකේ දාගන්න පුළුවන්.
ඊට පස්සේ මෙතන තියෙනවා ටේබල් එක. මෙතන පල්ලෙහා තියෙනවා මිනි ෆ්‍රිජ් එකක්. ඒ වගේ මේ විදිහට තමයි තියෙන්නේ මේකේ වොෂ්රූම් එක. සාමාන්‍යයෙන් අවශ්‍ය කරන හැම දෙයක්ම වගේ තියෙනවා මේකේ. මේ විදිහට බලා ගන්න පුළුවන් හොටෙල් එකේ ෆ්‍රන්ට් එක. පාර පැත්ත අනිත් පැත්තේ රූම් එකකට ගියොත් විල පැත්ත බලා ගන්න පුළුවන්. සාමාන්‍ය මේ වගේ රූම් එකක් ගන්න පුළුවන් දෙන්නෙකුට උදේ කෑමත් සමග සාමාන්‍ය යුරෝ 90ත් 110ත් අතර වගේ ප්‍රමාණයකට ගන්න පුළුවන් රූම් එකක් එක රැයකට. අපි ගාවට ගිහිල්ලා බලමු. මේකේ තියෙනවා ස්පා එකක්. ඒ ස්පා එකේ මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා බලමු. PI එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් චේන්ජින් රූම් සහ වොෂ්රූම් තියෙනවා මෙතන. මේවයි තියෙනවා ස්පා එකට අවශ්‍ය ටවල් වර්ග. ඔය කට්ටියට ඉතින් බලා ගන්න පුළුවන් මේ විදිහට ස්පා එක. මේ වගේ ලස්සන view එකක් තමයි තියෙන්නේ. මේකේ තියෙන දේවල් මොන වගේ දේවල්ද කියලා අපි වැඩි විස්තර අයියගෙන්ම අහලා බලමු. මොන වගේ දේවල්ද මේකේ තියෙන්නේ කියලා. මේක මල්ලි මුලින්ම මෙයාලා මේකට ඉතාලි භාෂාවෙන් කියන්නේ බාඤ්ඤෝ තූර්කෝ කියලා. ඔව් මේකෙන් හුමාලයක් එන්නේ. කුමාලයක් වෙනවා මේ රූම් එකම රත් වෙනවා. මේ රූම් එකම රත් වෙනවා. මේ තියෙන තැන් වලින් වාඩි වෙලා ඒ විදිහට තමයි මේකේ රස්නේ ගන්න. මේකේ තියෙනවා පොඩි ෂවර් එකක් වගේ හයි කරලා. ඒකෙන් එයාලට අවශ්‍ය නම් හැඟට වතුර ටිකක් දා ගන්න. මේක සෙල්සියස් අංශක 100කට වඩා වැඩි එකකින් රත් වෙනවා. මේකෙන් තමයි කුමාලයන්නේ. මෙතින් මේක ආයුර්වේද වගේ මේ පැකට් එකෙන් අමුතු ඒ කියන්නේ අපේ ලංකාවේ ආයුර්වේද එකකට ගියා වගේ සුවඳක් තමයි මේක ඇතුලෙන් එන්නේ. ඊට පස්සේ තියෙනවා මේකත් ඒ වගේ එකක්. මේකට ඉතාලි භාෂාවෙන් කියන්නේ සවුනා කියලා. සවුනා කිව්වම ලංකාවේ ඕන කෙනෙක් දන්නවා.
මේකට බැස්සට පස්සේ යාලට පුළුවන් මෙන්න මෙතන තියෙන බටන් වලින් මේකේ මසාජ් එකක් වෙන්නේ. ඒ තියෙන බටන් වලින් මේ ජෙට් බටන් එක තියෙනවා. අවශ්‍ය විදිහට තමන්ට ඕන විදිහට වතුර පාලනය කරන්න තමයි මේ ටික තියෙන්නේ. වතුර වලින් තමයි මසාජ් එක වෙන්නේ. මේ ඔය තියෙන අපිට පේන්න තියෙන ඔය තියෙන මේ ඒවට කියන්නේ අපි තුමු කුම්මයක් වගේ. ඒ වයින් මසාජ් එකක් තමයි මේකෙන් වෙන්නේ. තමන්ට අවශ්‍ය විදිහට අඩු වැඩි කරගන්න පුළුවන් මේ මෙතන තියෙන බටන් වලින්. දැන් මේ යූස් කරන්න නැති නිසාම තමයි දැන් මේක වතුර අයින් කරලා තියෙන්නේ. වතුර වලින් මසාජ් කරනවා. වතුර වලින් මසාජ් කරගන්න පුළුවන්. තමන්ටම ඒක කරගන්න පුළුවන්. ඔයාලා මෙච්චර වෙලා දැන් මේ වීඩියෝ එකෙන් දැක්කේ සාමාන්‍ය මේ හොටෙල් එකට ඇවිල්ලා අතර වෙලා කාලා බීලා යන කෙනෙක්ට අත්විඳින්න පුළුවන් දේවල් ටික විතරයි. අපි දැන් බලමු මේ හොටෙල් එකේ වර්ක් කරන අය ඒ වගේම හොටෙල් එකේ ඕන ඒ වගේ කට්ටියට දකින්න පුළුවන් දේවල් ටික දැන් බලමු. අපි ඊගාවට ගිහලා බලමු මේකේ කිචන් එක. මේ දවස්වල ඉතින් කිචන් එකේ වැඩ වෙන්නේ නැති නිසා මේ ලිප් එහෙම වහලා තමයි ඉතින් පිරිසිදු කරලා වහලා තියෙන්නේ හැම එකම. මේක පාස්තා වර්ගයේ හදන පාස්තා වර්ග කම්බල ගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ දෙපහක් විතර තියෙනනේ පටක් විතර. පටක් විතර තියෙනවා. ටිකම් වර්ග තියෙනවා. හිටකල කාලෙට ටිකන් කූල් නිසා ඒවා හීට් කරගන්න පුළුවන් විදිහට තමයි මේවා හදලා තියෙන්නේ මෙතන. අවන් එකක් තියෙනවා. අවන් දෙකක් තියෙනවා. ඒකලයි මස් මාළු වර්ග හදන්නේ. මෙතන තියෙන ලොකු පීසර් එකක්. ඒ කියන්නේ සාමාන්‍ය එදිනලාට අවශ්‍ය වෙන බඩු ටික තමයි මෙතන ගෙනල්ලා තියෙන්නේ. නැත්නම් පල්ලෙහාට දෙමස් වර්ග කපන්න යූස් කරන මැෂින් වර්ග තියෙනවා මෙතන. එතනක් තියෙන පොඩි ෆ්‍රිජ් එකක්. මේක තමයි ඩිස්පෝස් කරන ඒරියා එක. මෙතන තියෙනවා මැෂින් එක. මේක ඇතුළට දාලා තමයි වොෂ් කරන්න තියෙන්නේ. කිචන් එකේ තියෙන ඔය ටික තමයි. බලන්න මේක ස්ටෝස් එකක්. මේකේ තියෙන්නේ ඩ්‍රින්ක් වර්ග තමයි තියෙන්නේ. ඒ වගේම උඩට වයින් යන විදිය තමයි මේකෙන් බලා ගන්න පුළුවන්. මෙතන තියෙන මේ වයින් වර්ග. මේක ගහලා තියෙන පර්සන්ටේජ් එක මේක මේ රතු වයින් එක. අර උඩ තිබිච්ච වයින් වර්ගම තමයි මෙතන මේ තියෙන්නේ. මේවා දැන් ගලවලා තියෙන්නේ. මේක මෙතනට හයි කරාට පස්සේ මෙතන මේ බට හරහා තමයි උඩ බාර් එකට වයින් සහ අනිත් ලිකර් වර්ග යන්නේ. ඒ වගේම මේකේ තියෙනවා වතුර වර්ග, බීම වර්ග වගේ දේවල් ටිකක් තමයි මේකේ තියෙන්නේ. මේක තමයි මේ හොටෙල් එකේ ලොන්ඩරි එක. මේක ඇතුළේම මම වැඩි පෙන්නන්න මොකද මේ පෙන්නන්නේ හොඳ නැති නිසා. වර්ග බලන්න විතරයි පෙන්නන්නේ. අයි මේක කියන්නේ තව මොන වගේ ස්ටෝස් වර්ගද තියෙන්නේ මොන දේවල්ද තියෙන්නේ? මේකේ ලොකු වයින් ගබඩාවක් තියෙනවා. ඊළඟට තියෙනවා එළවලු වලට වෙනම ෆ්‍රිජ් එකක්. ඊළඟට මස් මාළු වලට වෙනම ෆ්‍රිජ් එකක්. ඊට පස්සේ පාස්තා වර්ග, ඔය පිටි වර්ග, ඒ වගේ ආහාර වලට ගන්න බඩු තියෙන වෙනම රූම් එකක් තියෙනවා. එහෙම තමයි වගේ අයිටම් තියෙනවා. ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේක අර ඉතිගලිය එහෙම දෙයක් පෙන්වන්න එකේ වගේ දේවල් පෙන්වන්න එක හොඳ නැති නිසා තමයි පෙන්වන්න නැත්නම් ඔයාලට අයිඩියා එකක් ගන්න තමයි අයියෙන් ඇහුවේ මොන වගේ දේවල්ද මේකේ තියෙන්නේ කියලා. මොකද මේ වීඩියෝ එක මේකේ ඕනසුත් බලයි. ඒක නිසා එහෙම ඒ වගේ දේවල් පෙන්වන්න එක හොඳ නැති නිසා අර පෙන්වන්න පුළුවන් ලස්සන දේවල් ටික තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නුවේ. ඒ වගේම තමයි මේක ලංකාවේ තරු තුනේ හොටෙල් එකකුයි මේ ඉතාලියේ තරු තුනේ හොටෙල් එකකුයි අතර ඔයාලා තැලි කරන්න යන්න එපා. මොකද මේක මේ යුරෝපේ ලංකාව ආසියාතික රටවල්. එතකොට මේවයි දිනවා එක බලන නීති රීති. ඒ නීති රීති වලට යුරෝපයේ බලන නීති රීති වලට අනුව මේක 3 ස්ටාර් හොටෙල් එකක්. එහෙනම් තවත් දවසක තව ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.